ප්‍රියන්ත. ඉතින් ප්‍රියන්ත මේ ප්‍රියන්තට චිකන් මොනවාද හදන්න පුළුවන්? Roast chicken, butter chicken, grilled chicken, chicken devil, chicken 65, හරි. එතකොට මේ රයිස් වර්ග එහෙම? fried rice, lamb rice, nasi goreng, biryani. එතකොට මේ ප්‍රියන්තට රසට තේ එහෙම හදන්න පුළුවන්ද? Apo yo madam. Plain tea, milk tea, masala tea, iced tea, sudi tea, fill tea. හරි ප්‍රියන්ත. එතකොට ශ්‍රී ලංකන් කෑම එහෙම? දකුණේනේ ඉතින්. ශ්‍රී ලංකන් කෑම තමයි madam මගේ ස්පෙෂලිටිය. ශ්‍රී ලංකන් කෑම ඕන එකක් රහට හදන්න පුළුවන්. ඕන එකක් කිව්වේ තිරිවාණිකල් හොදි, තනකොළ මැල්ලුම් උනත් මට රහට හදලා දෙන්න පුළුවන් madam. චාත් කුමාරයා ලංකාවට ආපු වෙලේ ශ්‍රී ලංකන් කන්න ආවනේ මම වැඩ කරපු හොටලෙට. චාත් කුමාරයාට මං හදපු කෑම කොච්චර හොඳට ඇල්ලුවද කියලා කියනවනම් ඇඳි ගෑරුපු විසික් කරලා අතින් කෑමෙඩම සුස් පුස් කාලා මාව බැකින්ගම් මාලිගාවට අරන් යන්න හැදුවා උයන්න කියලා. මම බෑ කිව්වා මැඩම්. මොකද මම පේන් වල යන්න බයයිනේ. පස්සේ මම හිතන්නේ පොරගේ හිත නරක් වුණාද කොහෙද. ඔය රජකමත් එපා කියලා තිබ්බේ. ෂා. ඒ කියන්නේ ප්‍රියන්ත වෙල් එක්ස්පීරියන්ස් ෂෙෆ් කෙනෙක්. එහෙනම් තමුන්ට අද ඉඳලා මේ රස්සාව හම්බ වෙනවා. ප්‍රියන්තට අද ඉඳලා වැඩ බාර ගන්න පුළුවන්ද? අපෝ යෝ මැඩම්. මැඩම්ට ගොඩාක් ස්තුතියි මාව රස්සාවට ගත්තට. හරි. ප්‍රියන්ත නාමයෙන් ඉඳලා වැඩ ටික කරගෙන යන්න. Deliver, 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 deliver. අඩෝ. නගරලා. Vale. Usa. කලිවර අයියා. අයියෝ මගේ තරුණ ජීවිතේ. මට ගේනවා තමුසලෑ හෝටලේ තියෙන රසම කෑම එක. හරි. ප්‍රියන්ත මාර වැඩේනේ. ඇයි මැඩම්? ඔයාට පේනවද අර ඇවිල්ලා ඉන්න මරු මුසා? ඔව් මැඩම්. මේ පාතාල කණ්ඩායමේ නායකයෙක්. ටෝන් වුණොත් කෙනෙක්ව මරන්න දෙපාරක් හිතන්නේ නැහැ. මේ අපේම කරුමෙට පුවද මෙහෙට ඇවිල්ලානේ. මිනිහා මෙහෙ තියෙන හොඳම කෑම එක ඉල්ලනවා. අනේ ඔයාට පුළුවන් විදියට ඔයාට පුළුවන් හොඳම කෑම එක හදලා දෙනවද මට කියලා පොරට දෙන්න? මැඩම්. මේ අනේ හොඳටම හදන්න හොඳේ. නැත්නම් එහෙම අපි දෙන්නටම වෙඩි කන්න වෙන්නේ. ඊට කලින් මේ මිනිහා මේ මොනවා කරයිද දන්නේ නැහැ. අයියෝ මගේ තරුණ ජීවිතේ. හරි මැඩම් මේ බය වෙන්නේ නැතුව ඉන්නකෝ. මට විනාඩි 15ක් දෙන්න. මම ඔබට ටක් ගාලා හදලා දෙන්න. ඔයි! වයිසේ මේ හෝටලේ ෆෑන් වට්ට රස්නෙයිනේ. ෆෑන් නැහැ. AC එක ඔන් කරලා තියෙන්නේ. ඔය කිසි කූල් එකක් නැහනේ. AC එක අරනවා මේ පැත්තට. අනේ පියන් තරු රැවුල කරකෝ ඉන්නවනේ. තාම ඕක හදලා ඉවර නැද්ද? පරක්කුනොත් නම් ඌ අපි දෙන්නවම මරයි. Don't worry madam. ඩිෂ් එක රෙඩි. මැඩම් ගිහිල්ලා දීලා බලන්නකෝ. යන්න. Bota. Come in there.
කියලා කිව්ව එක. මේ අද අලුතෙන් වැඩට ආපු කෙනෙක් කිව්වේ. මරුන් නොකවුට් එන්න කියපන්. කොසා මාත් යන්නද? අයියෝ ප්‍රියන්ත අපි ඉවරයි. ඔය කිව්වනේ ඒකට හොඳට උයන්න පුළුවන් කියලා. අන්න නරේ ඔය කෑම එක රස නැති වෙලාද කොහෙද? කලිපර වාව එක්කගෙන එන්න කියලා කිව්වා. දැන් ඉතින් මිනිහා අපි දෙන්නටම වෙඩි තියලා මරලා දායි. අයියෝ. මගේ තරුණ ජීවිතේ. හරි මැඩම්. අපි කලබල නොවි යමුකෝ. අමුසගේ නම මොකද්ද? ප්‍රියන්ත. අමුසද මේ කෑම එක හැදුවේ? ඔව් සර් මම තමයි. පුදුම රසයක් ප්‍රියන්ත මල්ලියේ පුදුම රසයක්. තමුසේ විශ්ම කර්මයක් කොයි. මම මේ වගේ රස බුරියානි එකක් කෑවේ මීට අවුරුදු ගානකට කලින්. මට ඒ රස අදටත් මතකයි. අතීත රසය. බොහොම ස්තුතියි සර්. මම හැමදාම එනවා මේ හෝටලෙට තමුසේගෙන් මේ බුරියානි එක කන්න. මම මේ වගේ බුරියානි එකක් කෑවා මීට අවුරුදු 20කට කලින් ගාල්ලේ හෝටලයකින්. මට ඒ රස මතක් වුණා ඔය මේකේ. ෂා පුදුම රසයක්. අතීත රසයක්. කොච්චර සූත්‍රයක් වැඩක් නැහැ ඔයි. මම මෙච්චර රසට කෑම හදපු කෝකියර පොඩ්ඩක් එන්න කියලා හෝටල් එකේ අයිතිකාරයාට කිව්වා. ඉතින් ඒ ආංකාර කෝකිය කියලා තිබ්බා මට වැඩ දැන් එන්න බෑ කියලා. මගේ ඕඩරේ උඩින් යන ඌ කවුද? අන්තිමට මගේ අතින් බල්ලෙක් වගේ වෙඩි කාලා මැරුණේ ඌ. හොඳ වැඩි. අවුස මෙච්චර රසට උයන් ඉගෙන ගත්තේ කොහොමද? තාත්තගෙන් තමයි සර්. තාත්තා දැන් ඉන්නවද? තාත්තා දැන් නැහැ. තාත්තට මොකද උනේ? තාත්තගේ කැමරාව වෙනිච්ච පොරක් තාත්තව මරලා දැම්මා. ඔව් යකෝ. මම තමයි ඔය උඹ කියන ගාල්ලේ කෝකියාගේ පුතා. අතීත රසය කොහමද? ආයෙ බඩගිනි නැති වෙන්නම කෑව නේද? මම ආයේ මේ හෝටලේ වැඩ නෙමෙයි. මම ආවේ අර මගේ තාත්තා මරපු එකගෙන් පලිය ගන්න. ඔබත් මගේ තාත්තා මරුවට හොඳ වැඩේ කිව්වනේ.